OPR ප්‍රතිශතය අඩු කරලාද? ඔව් ඒකනේ දැන් බැංකු පොලි අනුපාත අඩුයිනේ දැන්. OPR රේට් එක 108යි ගානේ තියෙන්නේ. හොඳට මතක තියාගන්න දැන් OPR රේට් එක අඩු කරපු නිසා බැංකු පොලිය අඩුයි. වාගේ ණය මුදල ඉහළ පොලියකට නම් අරගෙන තියෙන්නේ කාගෙන් හරි අත්මාරුවක් අරගෙන ඒක ක්ලෝස් කරන්න. ක්ලෝස් කරනකොට මතක තියාගන්න early settlement fee එකක් එනවා. early settlement fee එකක් ආවම ඒක payment එක කරන්න වෙනවා. පොඩි request එකක් දීලා මුදලක් අඩු කරගන්න පුළුවන්. BS වලට හොඳම ගුරුවරයා 2027 නව පන්ති ආරම්භයි. ඔන්ලයින් මුළු ලංකාවටම වැඩි විස්තර සඳහා අමතන්න 071 303 6 303 චරක දනංජය BS වලට හොඳම ගුරුවරයා. OPR ප්‍රතිශතය අඩු කරලාද? ඔව් ඒකනේ දැන් බැංකු පොලි අනුපාත අඩුයිනේ දැන්. සාමාන්‍යයෙන් OPR රේට් එක 108යි ගානේ තියෙන්නේ. දෙමාපියන්ට අර දැන්ට කලින් ලොකු ණය අරන් තියෙනවා නම් පොඩ්ඩක් ඒක ක්ලෝස් කරලා අලුත් ණයක් දාගන්න කියන්න මේ කලින් ඇත්තේ වැඩි රේට් එකට. අපි උනත් එහෙම කරා. හොඳට මතක තියාගන්න දැන් OPR රේට් එක අඩු කරපු නිසා බැංකු පොලිය අඩුයි. ඒ හින්දා දෙමව්පියන්ට බලන ව්‍යාපාරිකයෝ කවුරු හරි ඉන්නවා නම් ඒ අයට කියන්නේ ඔයා කලින් ඉහළ පොලියක් යටතේ අය මුදලක් අරගෙන තියෙනවා නම් ඉතින් ඒක බලන්න කියන්න පොලි අනුපාතය කීයද කියලා. මේ ණය මුදල පියවන්න සල්ලි ටිකක් අරගෙන ඒක ක්ලෝස් කරන්න. හැබැයි ක්ලෝස් කරනකොට මතක තියාගන්න early settlement fee එකක් අය කරනවා. කලින් ණය පියවීමේ ගාස්තුවක් අය කරනවා. ඒක රික්වෙස්ට් කරන්න පුළුවන්. රික්වෙස්ට් එකක් දෙන්න පුළුවන්. හැමෝටම ඉතින් ඒක ගන්න බෑ. හොඳ ව්‍යාපාරිකයෙක් නම් පුළුවන් රික්වෙස්ට් එකක් දෙන්න පුළුවන්. early settlement fee එක නිදහස් කරන්න කියලා. සමහරුන්ට එක එක ප්‍රතිශත වලින් නිදහස් කරනවා 80%ක් නිදහස් කරනවා 50%ක් නිදහස් කරනවා ඔහොම තියෙනවා 90%ක් නිදහස් කරන ඒවත් තියෙනවා මෙහෙම තියෙනවායි early settlement ඔයාට ගෙවන්න වෙන අවස්ථා තියෙනවා ඒක පියවලා ඔයාට පුළුවන් නම් අලුත් ණයක් ඉල්ලුම් කරන්න ඊට පස්සේ අර පියවන්න ගත්තු ගාන මෙතනින් ක්ලෝස් කරන්න පුළුවන් ඊට පස්සේ රේට් එක අඩු රේට් එකකට යන්න පුළුවන් 10ත් 11ත් අතර රේට් එකක් ඔයාට ගන්න පුළුවන් වෙයි සමහර විට තව ටිකක් ඉල්ලුම් කරොත් 7.75 OPR රේට් එකනේ ඒ බැංකුව දෙන එකනේ ළමයෝ OPR රේට් එක 7.75යි කියන්නේ බැංකුව විසින් වාණිජ බැංකුව වලට ලබා දෙන ණය. හැබැයි වාණිජ බැංකුව මහජනයාට දෙනකොට ඔය 7.75ට +2 ඇඩ් කරනවා. එතකොට තමයි මේ රේට් එක එන්නේ +2 3 ඒකෙන් තමයි මේක තමයි අර ප්‍රොෆිට් මාජින් එක. තේරුණාද? එතනින් තමයි යන්නේ. ඒකයි මහජනයාට එනකොට මේ රේට් එකට එන්නේ නැත්තේ. දැන් මොලේ තියෙනවා මොලේ පෑදුනා. මහජනයාට මේ රේට් එකට හම්බෙන්නේ ඒවා මහ බැංකුව වාණිජ බැංකුව වලට ඉෂුව කරන රේට් එක තමයි මේ. ඒකට +2 3 එහෙම දාලා තමයි යන්නේ. මෙන්න මේ රේට් එක වගේ යනවා. ඉතින් මේක පොඩි ව්‍යාපාරිකයින්ට තියෙන පොඩි ස්ට්‍රැටජි එකක්. මේක යූස් කරන්න පුළුවන්. වාගේ ණය මුදල ඉහළ පොලියකට නම් අරගෙන තියෙන්නේ කාගෙන් හරි අත්මාරුවක් අරගෙන ඒක ක්ලෝස් කරන්න. ක්ලෝස් කරනකොට මතක තියාගන්න early settlement fee එකක් එනවා. early settlement fee එකක් ආවම ඒක payment එක කරන්න වෙනවා. පොඩි request එකක් දීලා සමහර විට හොඳ ව්‍යාපාරිකයෙක් නම් early settlement fee එක යම් මුදලක් අඩු කරගන්න පුළුවන්. සද්ද නැතුවම හිටියොත් එයාලා early settlement fee එක කපනවා. ඊට පස්සේ සම්පූර්ණ MP වුණාට පස්සේ කාගෙන් හරි අතමාරුවක් ගන්න අරගෙන පියවන්න. ඊට පස්සේ ආයි අලුත් ණයක් ඉල්ලුම් කරන්න. එතකොට ඒක අඩු රේට් එකෙන් ගන්න පුළුවන්. හරිද? ඒක අඩු රේට් එකෙන් ගත්තට පස්සේ ඒකෙන් අර අතමාරුවට ගත්තු මිනිස්සයාගේ සල්ලි ටික පියවලා එතකොට වාගේ පොලි අනුපාතය අඩු කරගන්න පුළුවන්. ඉතින් වාණිජ විෂය ධාරාව හදාරන ඔයා ඔය ස්ට්‍රැටජිස් දන්නේ නැත්නම් ඔයාට හම්බ කරන සල්ලි සෑහෙන ප්‍රමාණයක් පොලි ගෙවල බර්න් කරන්න වෙයි. පුච්චලා දාන්න වෙයි. ඉතින් අපරාධයි.